වේවා ඔබ සමට. අප සූදානම් වන්නේ 2025 වන වර්ෂයේ දෙසැම්බර් මාස ගාඩියන් විදුහලේ පවත්වන නත්තල් උත්සවයේ සමාරම්භයටයි. පළමුවෙන්ම අප ආරාධනාව පිළිගැනීමේ පැමිණි කැස්දාගල් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරී ගරු ඩී.එල්.පී. නිල්ගිනි මහත්මිය හා ආරෝග්‍යපති ජාතිකාභිමානී ගරු ශාමලී දේවිකා මිහිරානි මහත්මියගෙන්ද ගරු විදුහල්පතිතුමිය ඇතුළු පාසලේ පරිපාලන මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද ආදරණීය දෙමව්පියන්ගෙන් හා නැත හිතවතුන්ගෙන්ද මාදායබර දොළපතාලගෙන්ද අවසරයි. අද දිනය අපට ඉතා සුවිශේෂී දිනයක්. විශේෂයෙන්ම අපේ පොඩිත්තන්ට. එසේනම් ආරම්භක කතාව ඉදිරිපත් කිරීමට ගඟුල් සහ ජිහාන් දරුවන් දෙදෙනාව මා ඉතා ආදරණීයව ආරාධනා. Good morning. We warmly welcome all of you to enjoy with us on our Christmas celebration day. Thank you for your arrival to see our talents. We are inviting to watch and have fun with us. Thank you. එනම් මේ එළඹෙන්නේ පොල්තෙල් පහන දැල්වෙන්නේ මොහොතයි. එසේනම් මේ සඳහා කැස්දාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරිණී ඩී.එල්.පී. නිල්ගිනි මහත්මියට ආරෝග්‍යපති ජාතිකාභිමානී ශාමලී දේවිකා මිහිරානි මහත්මියට ගරු විදුහල්පතිතුමිය යශෝදා එදිරිමාන මැතිතුමියට පාසලේ පරිපාලන මණ්ඩලයේ තුෂාර ඉන්දික මහත්මයාට ආදරණීය දෙමව්පියෙකුට සහ දරුවෙකුටම අයිතා ආදරයෙන් යුතුව ආරාධනා කර සිටිමි.
අයිබෝවන් සුබෝදෑසනා 2025 වර්ෂයේ ගාඩියන් විදුහලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන නත්තල් උත්සවය සඳහා මා ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි කැස්පර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරිණී ගරු නිල්මිනි මැතිණියගෙනුත් වෘත්තීය සුදුසුකම් ලත් වෘත්තීය පළපුරුදු ළමා හා වැඩිහිටි මනෝපදේශිකා ගරු දේවිකා එදිරිවීර මැතිණියගෙනුත් ආචාර්ය මණ්ඩලයේ මේ වන අද දින සහභාගී යම් හේතු මත සහභාගී වීමට නොහැකි වුවත් දරුවන්ට නිතර අධ්‍යාපනික පැත්තෙන් වගේම ගුරුවරුකම් ලබා දෙන ආචාර්ය මණ්ඩලයේ පැමිණි නොපැමිණි සියලුම ගුරු මහත්ම මහත්මීන්ගෙන්ද මේ වන විට විදේශගත වෙලා සිටින ආදරණීය මගේ අම්මලා තාත්තලාගෙන්ද ඔවුන් නියෝජනය කිරීමට පැමිණි වැඩිහිටියන් සියලු දෙනාගෙන්මද පැමිණ සිටින ඔබ සියලු දෙනා ඇතුළු මගේ ආදරණීය දරුවන්ගෙන්ද අවසරයි අද දින ඇත්තටම වචන ගලපන්න බැරි තරම් සතුටක් තියෙනවා මොකද දින ගණනාවක් තිස්සේ මහන්සි වෙලා අපි නිින්දක් නැතිව ගොඩක් කැප වෙලා දරුවන්ගේ සතුට වෙනුවෙන් කරපු දෙයක ප්‍රතිඵලය තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. ඉතින්
අම්මෙක් තාත්තෙක් විදේශගත වෙනකොට එයාලට යම් අරමුණකට එයාලගේ මූලිකම ගැටලුව තමයි තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, එයාලගේ ආරක්ෂාව, රැකවරණය, ඒ දේවල් ගැන තමයි මුලින්ම එයාලට ගැටලුවක් වෙන්නේ. අප පාසලෙන් සිද්ධ කරන්නේ එයාලට අධ්‍යාපනය, ආරක්ෂාව, ආදරය, රැකවරණය, සෞඛ්‍ය, පෝෂණය සියලු දේම හැකි උපරිම අයුරින් නොඅඩුව ලබා දෙමින් දරුවන්ට අධ්‍යාපනය වගේම දරුවන්ගේ සමාජීය කුසලතා උපනම් වීමට දරුවන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම අම්මා තාත්තා ළඟ නෑ කියලා අඩුවක් නොදැනෙන්න අපි දෙමව්පියන්ට විදේශගත වෙලා ඉන්න දෙමව්පියන්ට රැකියාව නිදහසේ කරගෙන යාමට ඉඩ සලස්වමින් දරුවන්ට ඒ සියලු පහසුකම් උපරිම අන්දමින් ලබා දීලා දරුවන්ව රැක බලාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පාසලෙන් සිද්ධ කෙරෙනවා. එතකොට අපි දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය, සිංහල මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය ලබා දෙනවා දෙමව්පියන්ගේ ඉල්ලීම කැමැත්ත මත. දරුවන් රාජ්‍යයේ ජාතික සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වාම අපි අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන්ගේ සමාජීය කුසලතා වර්ධනය කිරීමට අවශ්‍ය කරන සියලුම දේවල් විෂය නිර්දේශයට බාහිරව තියෙන දේවල් අලුත් අංග එකතු කරමින් මේ වගේ අංග සූදානම් කරමින් කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට මානසික සතුට, ඒ වගේම ඔවුන්ගේ සමාජීය කුසලතා සියලුම දේවල් ඉතා සතුටින් එයාලට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කරන එයාලගේ පෞරුෂත්වයේ ගොඩනැගීම සිද්ධ කරනවා. ඉතින් අද මේ දරුවන්ගේ ඉදිරියේදී දැන් මේ උත්සවයේදී මේ දරුවන අර්ථනාංග ඉදිරිපත් කිරීම තුළින් දැක ගන්න පුළුවන් ගුරු මණ්ඩලයේ කැපීම කොච්චරක්ද කියලා. ඉතින් දරුවන්ට මම ඇත්තටම සුබ පතනවා. එයාලා හරීම දක්ෂයි. එයාලගේ ඇතුලේ තියෙන හැකියාවන් එලි දක්වන්න එයාලාගේ පෞරුෂත්වයේ ගොඩනැගීම තුළින් අද හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා මගේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණි ආරාධිත අමිතන් දෙපළට ස්තුති කරන්න. මොකද හේතුව හැම මොහොතකම අපේ කැස්පෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු නිලධාරිණී නිල්මිනී මිස් පුතේ කියලා කතා කරලා හැමතිස්සෙම කියන්නේ පුතේ අපි පාසලේ වැඩමයි ටික කොහොම හරි වැඩි කරගමු. අපි මෙතන දියුණු කරගන්න ඕනි. ඔයාගේ කැපවීම මට පේනවා. මම කරන්න පුළුවන් හැමදේම ඔයාට කරනවා කියලා මිස් හැම මොහොතක මට ඒ වචන මාර දිරිමත් කිරීමක් අවංකවම තියෙනවා. ඉතින් මිස් හරි මේ කැපවීමෙන් පාසලට අද මේ පැමිණීම වුණත් ඇත්තටම ගිහිල්ලා ආරාධනා පත්‍ර මේ දෙපළට මට දෙන්න උනේ නැහැ. කරනවා. ඉතින් කියනවා ලොකු නම් මැඩම් බලන්න හොනට් එකකින් එනවලු මන්න වාහනවල නම් දන්නෙත් නැහැ. නම් කියලා කියනවා එවෙන් මෙවෙන් මොන BRZ ඒවෙන් එනවලු මාව බලන්න. ඉතින් මාව බලන්න හිත දන්නේ සමාජයේ ගොල්ලන් ඉහළ තැනකට කවදා හරි යන්න ඕනේ. එහෙම යන්න දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ දරුවන්ට. එයාලට ඉතින් හැම දිනාටම ස්තුතියි මේ වෙලාවේ නැවත වතාවක් විදේශගත වෙලා ඉන්න සියලුම දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. ඔයාලගේ පණ ටික මට බාර දුන්නට මේ මොකද හේතුව හැම දෙයක්ම කරන්නේ දරුවෝ වෙනුවෙන් ඔයාලා. ඉතින් අම්මලා තාත්තලාට ස්තුතියි. ඔයාලා ළඟ නැති වුණත් ළඟ ඉන්නවා වගේ හැම දෙයක්ම සංවිධානය කළා උපරිමෙන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක දැක්කහම ඒක තේරෙයි. අපි අම්මලාට ඉදිරියේදී දවස් 2-3ක් ඇතුළත වීඩියෝ එක ලැබෙන්න සලස්වනවා. ඉතින් දෙමව්පියන්ට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. විශ්වාසයෙන් යුතුව දරුවන්ව බාර දුන්නට මම පොරොන්දු වෙනවා ඒක ඒ විදිහටම ඉෂ්ට කරනවා කියලා. නැවත වතාවක් පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා. හැමෝටම බුදු සරණයි. ජේසු පිහිටයි. ඊළඟට අම්මොත් නැන්දම ඇඳගෙන ඉන්නේ කවුද කියලා බලන්නයි මේ සූදානම. එසේනම් නැවත වාරයක් අප පාසලේ දරුවන්ට මේ ආරාධනය.
මන්නිරිඳුට සිරසපත් ලෝක හරිනට කෙරුරඟ මඩලට සැදුව තෙල් මේ වැදුර මෙලෙසට තෙල් මල් නානු කොට සඳුන් කිරිපැන් බුලතිඟ සුවඳ දුම් දෙවමින සැදුව තෙල් මේ වැදුර මෙලෙසට
කෙරු වලින් ඔබට ජයෙන් ජය ලැබේවා අප නටන ගයන නැටුම් ගැයුම් රඟන වයන රැඟුම් ගැයුම් තුලින් ඔබට ආසිරි වේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට ඇවි අන්න අන්න සින්දු කියන තාලේ එන්න එන්න අපි යන්න සීත නත්තලේ ජේසු පිළිඳු උපන් නත්තලේ විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ ඥාති හිතවතුන්ගෙන්ද ඒ වගේම අපේ විද්‍යාපතිතුමියගේ පවුලේ ඥාතීන්ගෙන්ද මගේ ආදරණීය දරුවන්ගෙන්ද අවසරයි ෆැමිලි සිටි සියලු දෙනාගේම අවසරයි මේ දරුවෝ කොහොම විදේශගත වෙලා ඉන්න අයගේ දරුවෝ එතකොට මම මගේ විශේෂ ශාස්ත්‍රයත් ඒකට සම්බන්ධයි ඒ වුණාට මේ කොට්ටාසේ අපිට ආйти නැති වුණාට මේ කොට්ටාසේ ඉන්න නිලධාරියෙක් විදියටම මම මේ ආයතනය ගැන ඇත්තටම ඊටත් වඩා හොඳට මම මේ ආයතනය ගැන දන්නවා මොකද මම කීප වතාවක් මෙතනට ඇවිත් තියෙනවා ඒකෝට මගේ ඇස් දෙකෙන්ම මම මේ ආයතනයේ මේ සියලුම දේවල් ගැන දැකලා තියෙනවා ඊටත් වඩා මම විද්‍යාපතිතුමිය කිව්වා මේ දරුවන්ට අවශ්‍ය මේ ආදරය රැකවරණය
අධ්‍යාපනයේ සියල්ලම ලැබෙනවා කියලා. ඒක තමයි මේ ලංකාවේ තියෙන සියලුම මේ නේවාසික අධ්‍යාපන ආයතන වලින් කියන්නේ. මේ විදුහල්පතිතුමිය කියන දේම දැන් මේ දරුවාගේ දෙමව්පියෝත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මම පෞද්ගලිකව මගේ එක අම්මා කෙනෙක් ඉන්නවා මේ දරුවන්ගේ අම්මා කෙනෙක්. එතකොට මේ විදුහල්පතිතුමිය කියන දේම ඒක හැමෝටම කියන්න පුළුවන් දෙයක් නේ. එතකොට ඒක දෙමව්පියන්ගේ පැත්තෙන් සනාථ වෙන්න අපි දෙපැත්තත් එක්කම අපි වැඩ කරනවා. එතකොට මේ අම්මා මට කියනවා මම ලංකාවට ආවත් මගේ දරුවා මම ඒ අධ්‍යාපන කඩේම අවසාන වෙනකම් මම මේ ආයතනයේ තියෙනවා මිස් ඒ තරම් මට මේ ආයතනය ඇත්තටම හොඳයි කියලා. අනිත් එක අපේ රාජකාරී ජීවිතය තුළ ගොඩාක් වෙලාවට විදේශගත වෙච්ච දරුවන් කුලින් දකින්නේ ගොඩාක් වෙලාවට යුරෝප් රටවල් වලට නෙමෙයි අනිත් රටවල් වලට යන අම්මලා තාත්තලාගේ දරුවන්ගේ ජීවිතත් ඉතාම අසාර්ථකයි. ඒ පෞල් ජීවිතත් අසාර්ථකයි. රට ගියපු කෙනාගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැති තත්ත්වයක්. එතකොට අපි විදේශයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදේශගත වෙන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් නම් ඇත්තටම වර්තමානයේ මම මේ රටේ තියෙන මේ නේවාසික අධ්‍යාපන ශාස්ත්‍රයට අමතරව දැන් අපේ සාමාන්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ පාසල් තියෙනානේ. ඒ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කිව්වොත් ඉතාලම මේ දරුවෝ පාසලකට යවන්න බැරි මට්ටමක් ඇවිත් තියෙනවා. දැන් අපේ පිළියන්දල ප්‍රදේශය ගත්තාම දැන් මට මේ ප්‍රදේශයට ආවම හිතෙන ඇත්තටම මේ ලස්සන පරිසරයක් නෙමෙයි තියෙන්නේ ටිකක් ගමකට වෙන්න. දැන් අපේ පිළියන්දල ප්‍රදේශයේ අපේ සම්බන්ධීකරණ කරන කමිටුව රැස් වුණාම අපේ පැත්තට තියෙන ලොකුම පාසල් වල තියෙන ලොකුම ගැටලුව තමයි මත්ද්‍රව්‍ය. ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ දරුවන්ට කියන්න තියෙන්නේ මේ දරුවෝ ඇත්තටම හරිම වාසනාවන්තයි මේම තැනක මේ වගේ විදුහල්පතිතුමියක් ළඟ එතකොට එයාගේ පවුලේ අය ළඟ ඒ දරුවන්ට මම හිතන්නේ ආච්චි සීයාගෙන්ද මේ අම්මා තාත්තගෙන් කියන ඒ කිසිම පැත්තක මේ ආදරයක් වෙනසක් නැතුව ලැබෙනවා. අනිත් එක දරුවෙක් පොඩි දරුවෝ ඉන්නේ අවුරුදු 6 7 8 වගේ දරුවෝ මේ දරුවෙක් ලොකු මහත් කර ගන්නවා කියන එක කොයිතරම් අමාරු කාර්යයක්ද කියලා ඔයාලා කවුරුත් දන්නේ නැති. දරුවෝ අසනීප වෙනවා මේ බෝවන රෝග හැදෙනවා. ඒකට එක විට ළමයි ටිකකට එහෙම වුණාම මෙතුමිය කොයිතරම් අපහසුතාවයකට ලක් වෙනවද? Tamanටත් දරුවෙක් ඉන්නවා මේ ආයතන පවත්වාගෙන යන්නත් ඕනේ. ඒකට ඒක මිලකට සීමා කරන්න ඇත්තටම බෑ. මිලකට සීමා කරන්න Jika sudah
ප්‍රාදේශීය සභාවේ විදේශ කටයුතු බාර දෙන්න නිල්බිනි මම හිතන්නේ එතුමියන් අවසරයි විදුහල්පතිතුමියන් අවසරයි ඒ වගේම ගුරු මණ්ඩලයේ අවසරයි දරුවන්ගේ දෙමව්පියන්ගේ සහ නෑදෑයන්ගේ අවසරයි ඒ වගේම මගේ ආදර පුතාලගෙන් අවසරයි. ඉතින් මේ අවස්ථාව අද ලබා දුන්නට අපේ විදුහල්පතිතුමියට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වචනයක් කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඇත්තටම මොකද අද මේ අපි දැක්කේ ගොඩක් වෙලාවට පෞරුෂ වර්ධනය. ඒ කියන්නේ දරුවෙක්ගේ පෞරුෂ වර්ධනය තුලින් තමයි පවුලක් බිහි වෙන්නේ. ඕකේ ඇත්තටම අපි ප්‍රධානම කාරණාව වෙන්නේ ගොඩක් වෙලාවට අපි උඹ දෙන්න ඕන දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක්. දරුවා ලැබෙන්නේ ඉන්න තැන ඉඳලා තමයි දරුවෙක්ගේ පෞරුෂ වර්ධනය වෙන්නේ. එළියට ආවට පස්සේ තමයි ඊටු 150ම වර්ධනය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අද ලංකාවේ බහුතරයක් කියන්නේ මගේ අත්දැකීමක් එක්ක මම කියන්න බහුතරයක් අපේ ඉන්න පිරිසගේ පෞරුෂ වර්ධනය වෙලා නැහැ. දැන් මෙතුමිය කතා කරා මත්ද්‍රව්‍ය ගැන. මත්ද්‍රව්‍ය භාවිතය හරි වෙන සියදි විනාශා ගැනීමක් හරි එහෙම නැත්නම් වෙන අපචාර ක්‍රියාවක් හරි මොනවා හරි දෙයකට මිනිස්සෙක් යොමු වෙන්නේ ගොඩක් වෙලාවට පෞරුෂ හීන වෙනවා. තමන්ගේ පෞරුෂය නැහැ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. තමන්ට ඒ ප්‍රශ්නේ දරා ගන්න බෑ. ඒ කියන්නේ ඒක මොනවා හරි කෙටි ක්‍රමයකින් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. හැබැයි මනෝ උපදේශිකාවක් විදිහට ගන්නකොට අපිට ඒකට වරදක් කියන්න බෑ. එයාගේ අනුව ඒක හරි. හොරකමක් කරනවා නම් ඒ හොරකම කරන්නේ එක්ක කුඩු බොන්න වෙන්න පුළුවන්, ගෙදර අඩුපාඩුවකට වෙන්න පුළුවන්, වෙන දෙයකට වෙන්න පුළුවන්. හැබැයි ඒක එයාගේ අවශ්‍යතාවය. එයාගේ පැත්තෙන් ඒක හරි. හැබැයි සමාජීය විදිහට වැරදි. පවුලට වැරදි. අපි ඒ ටික තමයි පෞරුෂයක් විදිහට හදාන්න ඕන. මොකද මම අවුරුදු 10ක් නියසේනානායක විද්‍යාලයේ කමිටු සමාජිකාවක් විදිහට මගේ පුතා එක්ක එකවසර ඉඳන්ම වැඩ කරනවා. ඉතින් එතකොට ඉස්කෝලේක පන්තියක තියෙන වගකීම කොච්චරද කියන එක මම පුද්ගලිකව දන්නවා. අපිට ගෙදර මට පුතාලා දෙන්නෙක් ඉන්නවා දෙන්න බලා ගන්න බෑ. හැබැයි ගුරුවරියෙක් පන්තියක බොහෝ පිරිසක් බලා ගන්නවා. ඉතින් ඒ වගේම අපේ විදුහල්පතිතුමිය ඊටත් වැඩිය සමාජ සේවයක් කරනවා. මොකද එතනින් පස්සේ මේ දරුවෝ ගැන බලනවා. ඒකත් එක්ක මේගොල්ලන්ගේ පෞරුෂ වර්ධනය සහ ඒ ක්‍රියාකාරකම් මේ වගේ වැඩසටහන් තියෙන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සමහර විට දෙමව්පියන්ට මුදලක් වැය කරන්න වේවි. එහෙම අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ගත්තහම මං හිතන්නේ ඊළඟට අපිට සිංහල අවුරුදු වෙනවා, ස්පෝර්ට් බීට් එකක් එනවා, ඊට පස්සේ වෙසක් එනවා, සිල් ගන්නවා, ගුරු දිනේ, මාපිය දිනේ, ඔහොම ගොඩාක් දේවල් ඉස්කෝලවල තියෙන දේවල් මුදලක් වියදම් වෙනවා. නමුත් ඒක මුදලට වඩා ඒගොල්ලන්ගේ අත්දැකීමට එකතු වෙනවා. ඒගොල්ලන් සමාජයේ හැසිරෙන්න කොහොමද කියන එක එකතු වෙනවා. ඇත්තටම අර කලින් අපේ මේ ප්‍රදේශ සභාවේ මේ මිස් කිව්වා වගේ කියන්නේ අපිට මෙතන තියෙන ප්‍රධානම දේ තමයි දරුවෝගේ ආරක්ෂාව. දරුවෝ එළියට යන්නේ. අපි උනත් ගෙදර එනකන් ස්කූල් වෑන් එකේ ගියත් ගෙදර එනකන් මොකද්ද කියන එක ගැන මේ දරුවට මොකද උනේ කියන එක ගැන අපි වගකීමෙන් ඉන්නවා. අපිට චුට්ටක් විනාඩි 5ක් මේ වුණොත් හිත කලබලයි. හැබැයි මෙතනදී එහෙම දෙයක් නැහැ. ඒ වගේම තමයි අනිත් ප්‍රධානම කාරණාව තමන් ඉන්නේ ගෙදර නෙමෙයි කියන දරුවෙකුට කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ. ගෙදරක පරිසරය නිර්මාණය කරලා දීලා තියෙනවා. එතකොට දාන්න කියලා. ඉතින් මේ අවස්ථාව උදා කරලා දුන්නාට ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් දරුවන්ට සුබ අනාගතයක් අනාගතයේදී මේ හැම දරුවෙක්ම හොඳම තැනක ඉන්නව දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හැඟීම නර්තනයෙන් ඉදිරිපත් කිරීමටයි මේ පොඩිත්තන්ගේ සූදානම. කවුද ඒ? නත්තසිය නෝගේ. හලෝ කියන්න නත්තසියට.
මට මේ හොරගන ශ්‍රීපාදයේ ආරාධනාවක් තිබ්බා. ඊට පස්සේ එතන මම මේ ඉස්සර අතට සල්කලා තිබ්බා. හරිම ලස්සනයි. ඒ නිසා ඔයාලගේ සින්දු වුණා. අදනවා සත්‍ය වුණා. තමයි ඔයාලා දැන් ගෝල් වරන්නවා. පුතත් එක්ක වෙනකොට පාරේ වලවල්. හරි අමාරුවෙන් හයිවේ එකේ තමයි. ඉතින් කොහොමද? පුතාලා ලස්සනයි නේද පුතාලාට අද? ඉතින් පුතාලාගේ ලස්සන සින්දු ඇහිලා මම මේ පුතත් එක්ක හයිවේ එකේම ආවා ඔන්න. අපි සින්දුවක් කියලා නටමු නේද? දැන් ගෝගක් කියලා 100ක් බලාපොරොත්තුෙක ඉන්නවාලා නේ? හරි හරි. දෙමු දෙතාවි අපි එකේ පුතාට ආසාවෙන් බලා ඉන්නවනම් දැයි කියනවාද කියලා. Say thank you. Thank you, Santa. දැන් පුතේ අපි හොරන යනවනේ නවත්තලා අත වරක් එක්කම දවසම ගෙවනවා. මොනවද පුතාලාගේ ආරාධනාවක් නේ කරනවා. ඒක බෙදලා ගන්න ඈ. Last
නත්තල් ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕන දේ නත්තල් ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕන දේ මට ඕනේ කාරකයි ඕනෙක්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි උළුන්වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කතිමයි මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා උළුන්වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කතිමයි රපන් ගසයි ගෙංජිද සොලවයි මේ නත්තල් සියයි හිතාගන්න බැරිව තිබුණු හීන ලෝකෙ පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා මගේ හීනේ කය ලබන්න ශිල්ප සතරේ ඉගෙන ගන්න යාළුවනේ මං ආවා මගේ හීනේ පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා සුකත මනා ශිල්පයකට කරන්න බැරි දේ මොනවද? සුකත මනා ශිල්පයකට කරන්න බැරි දේ මොනවද? දන්නවද වටිනාකම යාළුවනේ ඉස්කෝලේ
your hands up, everybody know that. Don't hold back, got you on low jack. No DJ, that's my DJ. Party on replay, something on eBay. අපි බබාලා ලස්සන නටපු හින්දා වෙන්නේ නැතිනේ. සින්දු කියන ඇහුණාද? ඒකනේ දක්ෂ බබාලා නේද මෙහි ඉන්නේ? දක්ෂයිනේ. ඒ දක්ෂ සින්දු නටුම් ඇහිලා නේද ආවේ? එහෙනම් බබාලා thank you සෙන්ටා කියන්නේ. Thank you, Santa. අර පොඩි සෙන්ටට thank you කියන්නේ. Thank you, Santa. thank you පොඩි සෙන්ටයි ලොකු සෙන්ටයි දෙන්නටම. ඉතින් ගොඩාක් ස්තුතියි. අපි ගොඩාක් සතුටු වුණා. බබාලට තෑගි දුන්නා නේද? එහෙනම් අපි අපේ උත්සවයේ අවසාන මිනිත්තු කිහිපේ දැන් ඉන්නේ. ලබන්නා වූ 2026 නව වසර සාමය සතුට පිරි ප්‍රීතිමත් සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා සැන්ටලා දෙන්න ඇතුළු හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. විදේශගත වෙලා ඉන්න ආදරණීය අම්මලව නැවතවතාවක් ආදරෙන් සිහිපත් කරනවා. කර්ම කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වෙන්න ඕනි. දිනින් දින සාර්ථක වෙලා ඉක්මනටම තමන්ගේ දරුවෝ ළඟට එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන්ටත් සුබ අනාගතයක්. හැමෝටම සුබ නව වසරක්. එහෙනම් ඇත්තටම ආවට ගොඩාක් සතුටුයි කියන වචන නෑ. බොහොම ස්තුතියි. නැවත වතාවක් මේ වගේ අංගයන්ගෙන් අපි අංගයන් පවත්වන දිනවලදී එකතු වෙමු. ඒ ආරාධනාවලුත් පිළි අරගෙන දුර බැහැර ගෙවාගෙන
අප වෙලෙන් කාලය වෙන් කරගෙන එන්න ආවට ස්තුතියි. ඒ වගේම ස්තුති කරන්න බැරි වුණා මට. ආචාර්ය මණ්ඩලයේ ටීචර්ස්ලා අද අඩුයි. නමුත් මගේ හෙවණැල්ල වගේ ඉන්න මගේ දකුණු අත මාෂානි ටීචර් ගොඩාක් ස්තුතියි. ප්‍රමුදිතා ටීචර් ගොඩාක් ස්තුතියි. ඇත්තටම මේ සත්‍යාන්තයේ පන්ති හැම දෙයක්ම කැප කරගෙන උත්සවයට ආවා. මාෂානි ටීචර්ත් එහෙමයි, ප්‍රමුදිතා ටීචර්ත් එහෙමයි, අනිකුත් ගුරුවරු හැම දෙනාටම ස්තුතියි. නාන්නාරින උදව් උපකාර කළ සියලු දෙනාටත් ආදරණීය දුර පුතාට ස්තුතිවන්ත වෙමින් අපි එහෙනම් දිවාහාරය සූදානම් කරලා තියෙනවා. දිවාහාරය භුක්ති විඳීමට පහළ මහලට යන්න ආරාධනා කර සිටිනවා. ස්තුතියි හැමෝටම. බුදු සරණයි. ජේසු පිහිටයි.